හායි වේවා ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ සුපිරිටම ගිල්ඩයක් හදන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා subscribe කරන්න නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම තියෙනවා ගිල් වගයක්. ඉතින් එතන ඔටෝ කියලා තියෙන ඇපියුලර් කියලා තියෙනවා. ඔටෝ කියන්නේ අපිට නිකම්ම මේ ගිල්ඩ් එකට ඇඩ් වෙන්න පුළුවන්. ඇපියුලර් කිව්වහම ඒ ගිල් ලීඩරට රික්වෙස්ට් එකක් දාන්න ඕනි. එතකොට එයා මේ ලෙවල් බලලා රෑන්ක් බලලා සුදුසුකම් බලලා තමයි එයා ගිල්ඩ් එකට ගන්නෙ. ඉතින් ඔයාලට කැමති නම් ඒ ගිල් වලටත් යන්න පුළුවන්. ඉතින් ඒ ගිල් වලට උඩින් තියෙනවා ක්‍රියේට් අ ගිල් කියලා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ අපි යනවා ගිල්ඩ් එක හදන්න. ඉතින් අපිට මුලින්ම දාන්න තියෙනවා ඔටෝ ද ඇපියුලර් කියලා. ඉතින් ඔයාලට කැමති එකක් දාන්නලා මම නම් දාන්නේ ඔටෝ කියලා. ඊට පස්සේ ඊට පහලින් තියෙනවා ලෙවල් කියලා. ලෙවල් එක ඉතින් ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. මම නම් දාන ලෙවල් 20. ඉතින් ඊට පහලින් තියෙනවා BR රෑන්ක් කියලා. BR රෑන්ක් ඉතින් ගෝල්ඩ් තියෙනවා, ප්ලැටිනම් තියෙනවා, සිල්වර් තියෙනවා, හෙරොයික් තියෙනවා, ඩයමන්ඩ් තියෙනවා. මම නම් ඉතින් දානවා ප්ලැටිනම් 1 කියලා. ඊට පස්සේ අපිට දාන්න තියෙනවා CS රෑන්ක්. CS රෑන්ක් උතින් BR රෑන්ක් ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. මම නම් දාන දේ ඩයමන්ඩ් කියලා. ඊට පස්සේ තියෙනවා ඉතින් අපිට ගිල් ටැක්ස් කියලා. ගිල් ටැක්ස් ඉතින් තියෙනවා බැටල් රොයල් තියෙනවා, BR ස්නයිපර් තියෙනවා, CS ස්නයිපර් තියෙනවා, ඔන්ලයින් ඉවෙන්ට් තියෙනවා, මයිකොන් තියෙනවා, ඔෆ්ලයින් ඉවෙන්ට් තියෙනවා. ඉතින් මම නම් ඒ ඔක්කොම වගේ දාගන්නවා. ඉතින් අපිට මෙව්ව දාගත්තාම වෙන්නේ අපි ගිල්ඩ් එකේ එක්කෙනෙක් එක බැටල් රොයල් ගහනවා කියමුකෝ. එතකොට මේ ගිල්ඩ් එකේ ග්ලෝරි අප් වෙනවා වැඩි. CS ස්නයිපර් ගහපුවම BR ස්නයිපර් ගහපුවම ගිල්ඩ් එක ඇත් එක මයිකොන් කරලා ගහපුවම ගිල්ඩ් එකේ ග්ලෝරි අප් වෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා ස්ලෝගන් කියලා. ස්ලෝගන් ඉතින් මම නම් දාගන්නවා වෙල්කම් මයි ගිල්ඩ් කියලා. ඔයාලා කැමති එකක් දාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ගිල් නේම් එක යටින් set gil location කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා region කියලා. region ඉතින් ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ යන division මං ඉන්නේ western province ඉඳන් මං දාන western province. ඊට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ ගිල් නේම් එක තියෙනවා. ගිල් නේම් එක ඔයාලට කැමති එකක් දාන්න. මං දාන super alliance කියලා. ඉතින් ඔයාලට ගිල්ඩ් එක හදන්න ඕන කොයින් 5000ක්යි ඩයමන්ඩ් 100ක්යි දෙන්න ඕනි. ඉතින් ඔයා කොයින් 5000 දුන්න එකන් ගිල්ඩ් එක හැදුන්නේ නැත්නම් ඒ ගිල්ඩ් එකේ නම වෙන ගිල්ඩ් එකක තියෙනවා. එහෙම ඔයා දාන්න වෙන ගිල්ඩ් එක තිබ්බොත් එහෙම ගිල්ඩ් එක හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් ඔයාලට වෙන නමක් දාන්න වෙනවා. ඔන්න අපි ගිල්ඩ් එක හැදුවා. ඉතින් ඔයාලට කැමති නම් ගිල්ඩ් එක හදන්න පුළුවන්. නැත්නම් මං හදපු ගිල්ඩ් එන්න පුළුවන්. මම පහලින් ගිල්ඩ් ID එක දාන්නම් ඔයාලට. ඉතින් මෙච්චරලා වීඩියෝ බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ හම්බතොරු ගිහින් එන්න. බයි.